හරි මේ තින්නේ අපිට රිපෙයාර් එකට ආපු Asus ලගේ Prime B350 මදර්බෝඩ් එකක්. මේකේ USB overcurrent fault එක තමයි තියෙන්නේ. මම ඔයගොල්ලන්ට ඔන් කරලා පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පෙනෙයි දැන් මෙතනින්. බර්නර් එක USB overcurrent status detected කියලා මේක මෙතනින් off වෙලා යනවා. හරිද? තප්පර 15කින් off වෙනවා. ඒකයි මේ මදර්බෝඩ් එකේ තියෙන fault එක. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති. හරි guys අපි මේ බෝඩ් එක රිපෙයාර් කරගෙන ඉවරයි. මේකේ කලින් මේ EST protection එහෙම කවුරු හරි ගලවලා තියෙනවා මේ මදර්බෝඩ් එකේ. ඔක්කොම ටික ගලවලා තියෙන EST protection. මේකේ කස්ටමර් දන්නෙත් නැහැ එතන ඒ ටික තිබ්බද කියලා. කොහොම හරි මේකේ ටිකක් දරුණු කේස් එකක් තිබේ. දරුණු කේස් එකක් කියන්නේ මේ සාමාන්‍ය USB protection වගේ නෙමෙයි. මේකේ මේ OC line වල තමයි ප්‍රශ්නේ තිබ්බේ. මේ බෝඩ් view එක ගත්තොත් එහෙම මේ network resistors වගේක් තියෙනවා. ඒ වගේ මෙන්න මෙතන OC line වල කියන ඔයගලන්ට විතර පේන්නේ නැතුව ඇති පැහැදිලිව USB OC කියලා වෙනම මේකේ ඩිටෙක්ට් කරන ලයින් එකක් තියෙනවා. ඕවර් කරන්ට් එක. එතන තමයි ප්‍රශ්නයක් තිබ්බේ. දැන් මේක අපි රිපෙයාර් කරගෙන ඉවරයි. මම මේකේ පවර් ඔන් කරගන්නවා දැන්. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන මේ දැන් USB ඕවර් කරන්ට් මැසේජ් එකක් නැහැ. ඇතුළට යනවා. මේක USB data line ටිකක් දරුණු විදියට අවුල් වෙලා තිබ්බේ මේකේ. මේ මදර්බෝඩ් එකේ දැන් කිසිම අවුලක් නැතුව Windows load වෙනවා. මේකේ මෙන්න මේ මෙතන තියෙන USB OC කියන line එකේ තමයි. ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවද දන්නේ නැහැ නේද? ඉතින් ඉන්නේ USB OC කියන මේ network resistor ටිකේ මෙන්න මෙතන තියෙන IC දෙකේ තමයි ප්‍රශ්නේ තිබ්බේ. හරිද? දැන් කිසිම අවුලක් නැතුව බෝඩ් එක load වෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ ත්‍රිපැස් තියෙනවා නම් අපිට කෝල් එකක් දෙන්න.